හලෝ එවරිවන් මම රශ්මික අමන්ත. ඉතින් මේ ඔයාලට අරන් එන්නේ ටාස්ක් සීරීස් එකක්. මේ ටාස්ක් සීරීස් එකේදී අපි කරන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එකට අදාළව e-shop එකක් ඩෙවලොප් කරන එක. මේ e-shop එක ඩෙවලොප් කරන ගමන් ඔයාලට මේකේ ටාස්ක් by ටාස්ක් මම මේක කරේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. හොඳයි. මේ ටාස්ක් නම්බර් 18. මේ තම අපේ ටාස්ක් නම්බර් 18. ඉතින් ටාස්ක් නම්බර් 18 වලට අපි ගන්න යන්නේ අපේ සර්ච් එක පිළිබඳව. ඉතින් අපි ටාස්ක් නම්බර් 17, 16, 15 වගේ ටාස්ක් වලට අපි කතා කරේ අපේ සෙලර්ගේ සයිට් එකේ තියෙන ප්‍රොඩක්ට් ඇඩින් සහ ප්‍රොඩක්ට් අප්ඩේට් වගේ ෆීචර්ස් ගැන. ඉතින් අපි ටාස්ක් නම්බර් 18 වලින් කතා කරන්න යන්නේ අපේ හෝම් පේජ් එකේ තියෙන සර්ච් ෆන්ක්ෂන් එක. නැත්නම් සර්ච් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් අපි මේ ටාස්ක් එකේදී බලමු මේ ෆ්‍රන්ට් එන්ඩ් පාර්ට් එක මත UI පාර්ට් එක කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ කියලා. රයිට්. අපි මුලින්ම වත්තේ අපේ හෝම් පේජ් එකට. ඔයාලා පේනවා හෝම් පේජ් එකේ උඩම টොප් බාර් එකේ තියෙනවා අපේ සර්ච් බොක්ස් එක සහ සර්ච් බොක්ස් එකට එහා පැත්තෙන් අපේ කැටගරිස් කීපය සිලෙක්ට් කරන්න. ලැප්ටොප්, TV, ෆෝන්, ටැබ්. ඒ කියන්නේ අපේ දැනට තියෙන කැටගරිස් ටික මෙතන ලිස්ට් වෙනවා. අපි අලුතින් කැටගරි එකක් ඇඩ් කරොත් එimhe ඔයාලට මෙතනින් කැටගරි එක බලා ගන්න පුළුවන්. සයිට සඳ සර්ච් පටන එක සහ ඊට පස්සේ ඇඩ්වාන්ස් කියල බලන්න ඇතින අප ගෙන පස කතා කරමු. දැනම සාම්පල් ප්‍රඩක්ටය කොල සර්ච් කල පෙන්න්න මමද ලැප්ි කරනවා. ඔල පෙනම පේජනේෂන් සොඳර වැඩ කරන්න පේජනේෂන් ල අපට තියන් ලැප්ටොප් ඔක්කොම්තර ඩිස්පලේනවා. සාම මුත් කීවඩ දුමදන සර්ජ් බලන කලික් කරහම ආල දැන් අපේ තියෙන ප්‍රඩක් ඔක්කොම් බලාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ම මෙතින් තියෙන ඕල් කටගරිස් කියන කරතේ TV කෙනෙක රට් කල්ලා සර්ච් එක දෙන්න දැන්වට පේනවා අපේ TV දෙක විදලයි දෙන්න සර්ච්ලා දෙන්නේ. ලැප්ටොප් කියනක තෙම සර්ච් කරගන්න අඩ වෙන ආයමත් අපේ ලැප්ටොප් සියල්ලම ඩිස්පලේනවා මෙතන. දැන් අප කතාකරම අපේ ඇඩ්වාන්ස් සර්ච් එක ගැන මේ කොම සිද්ධ වෙන්න කියලා. මම ඇඩ්වාන්ස් කෙනෙක් ක්ලික් කරන්න. දැන් අප ඇඩ්වාන්ස් සර්ච් කියලා වෙනම පේජ් එක රීඩක්නා මේ පේජ් එකේ ඔයාලට පේනවා අපිට කීවර්ඩ්ත් එක්කම තව කීපයක් කැටගරිස් බලා ගන්න පුළුවන්. සිලෙක්ට් කැටගරි, සිලෙක්ට් බ්‍රෑන්ඩ්, මොඩියුල් කියලා ගොඩක් අපේ ගොඩක් චොයිසස් තියෙනවා මෙතන කරන්න. මම මෙතන ලැප්ටොප් කියලා සර්ච් කරන්න. ඒවගේ මට ඔන්නම් මගේ ලැප් එකට අදාළ බ්‍රෑන්ඩ් එක සිලෙක්ට් කරන්න. මෙතන බ්‍රෑන්ඩ් සිලෙක්ට් කරන්න ASUS කියලා මම සර්ච් දෙන්න. හරි. ඔයාලට පේනවා දැන් ASUS ලැප්ටොප් විතරයි ඔයාලට ඩිස්ප්ලේ වෙන්නේ දැන්. මම ASUS කියන එක අයින් කරලා සිලෙක්ට් බ්‍රෑන්ඩ් කියන එක දීලා මම සර්ච් කරොත් එහෙම දැන් ඔයාලට ප්‍රොඩක්ට් හතරක් පේනවා. මෙතන ASUS නොවන ලැප්ටොප් එකක් තියෙනවා. ඔයාලට මෙතන බලන්න පුළුවන් sort option එකක් තියෙනවා. price low to high, price high to low, quantity low to high, quantity low high to low කියලා sort product sorting options හතරක් තියෙනවා. රයිට්. මේ තියෙන අපේ සෝස් කෝඩ් එක. මේ කෝඩ් එක අපි කතා කරමු කොහොමද UI එක ඩිසයින් කරලා තියෙන්නේ කියලා අපේ. ඉතින් මේ තියෙන අපේ බේසික් සර්ච් එකට දාලා තියෙන UI එක. ඒ කියන්නේ අපේ හෝම් පේජ් එකට ගිහලා සර්ච් බාර් එකේ මොකක් හරි කීවර්ඩ් එකක් එන්ටර් කරලා සර්ච් කියන බටන් එක ක්ලික් කරාම අපිට අදාළ කීවර්ඩ් එක සර්ච් වෙන්නේ මේ බේසික් සර්ච් කියන කෝඩ් එක හරහා. ඉතින් අපි ඇඩ්වාන්ස් කියන බටන් එක ක්ලික් කරලා ඇඩ්වාන්ස් මොනවා හරි සර්ච් කරොත් එහෙම ඒක සර්ච් වෙන්නේ අපේ advanced.search.php කියන ෆයිල් එක හරහා. මේ කෝඩ් එක ඔයාලට පේනවා ෆ්‍රන්ට් එන්ඩ් පාර්ට් එක ඉතාමත් අලුතෙන් තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක්ම යූස් කරලා තියෙන්නේ back end functions. ඉතින් මේක කොටගෙන කතා කරොත් එහෙම ඔයාලට පේනවා
මේක අපි offset LGI වගේ කොල් LG10 වගේ විවිධාකාර bootstrap responsive designs use කරලා තියෙනවා. මේක mobile friendly සහ desktop friendly කියන දෙකම මඩන්න සරලම කිව්වොත් මේ සර්ච් එක අපි ගොඩක් responsive තමයි develop කරලා තියෙන්නේ. මම example එකක් විදිහට ඔයාලට පෙන්නන්න. right මෙතන මේ විදිහට search කරනවා වගේම ඔයාලට පේනවා කිසිම offset එකක් පැඩින්ග් එකක් නැතුව මේ page එක හොඳට scroll කරනවා සහ මේ pagination එහෙම හොඳින්ම වැඩ කරනවා mobile එකේදීත් සහ desktop එකේදීත් tab එකේදීත් මේක responsively වැඩ කරනවා. ඉතින් ඒ විදිහට තමයි අපි bootstrap use කරලා මේක responsive කරලා තියෙන්නේ. මෙතන අපි pure CSS use කරලා නැහැ. අපි use කරලා තියෙන්නේ bootstrap විතරයි. අපි මේ logic pad එක ගැන පොඩ්ඩක් කතා කරමු. මෙතන තියෙනවා අපිට if statement එකක් දාලා අපේ product data කියන variable array variable එකේ product quantity කියන variable එක choose කරලා තියෙනවා. product quantity එක 0ට වැඩි නම් මේ if එක true වෙලා මෙන්න මේ code line ටික run වෙනවා. මේ line ටිකේ ඔයාලට පේනවා අපේ label එක in stock කියන එකට වදිනවා. සහ product එකේ quantity එකත් මෙතන print වෙනවා. ඒ වගේම buy now button එක තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකේ else එකත් එක තියෙන්නේ. else එකේදී ඔයාලට පේනවා මෙතන අපිට තියෙන්නේ out of stock කියලා. ඒ කියන්නේ අපේ if එක fail වෙනවා නම් ඒක out of stock. හේතුව තමයි product quantity එක 0 වලට equal වෙනවා. ඉතින් ඒ කියන්නේ අපි product එකක් එතන නැහැ. ඒ කියන්නේ stock out වෙලා තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් මෙතන product card එක හැදෙන්නේ out of stock කියලා. සහ 0 item available කියලා. ඉතින් මේකේ paginations ගැන කතා කරාම ඔයාලට පේනවා මෙන්න මෙතන අප pagination ගැන කතා කරලා තියෙනවා. ඉතින් මේ code lines ටික සාවම තියෙන්නේ අපේ basic search එකට අදාළව තියෙන UI part එක තමයි අපි දැන් කතා කරන්නේ. ඉතින් අපි දැන් advanced search එක ගැන පොඩ්ඩක් කතා කරමු. right මෙතන අපි advanced search එකේ තියෙන සරලම UI එක. ඉතින් advanced search එකේ ඔයාලා දන්නවා ගොඩක්ම තියෙන්නේ backend පැත්ත. ඒ කියන්නේ database එකෙන් data load කරන එක, light queries pass කරලා අපේ data filter කරන එක වගේ දේවල්. ඉතින් මේක UI part එක හරියම අඩු කොටසක් තියෙන්නේ. අපේ ටික මෙතන තියෙන logics සහ අපේ basic search එකේ තියෙන logics ඔක්කොම සමානයි. මෙතන තියෙන වෙනස තමයි අපි ගොඩක් queries සහ ගොඩක් backend friendly code එකක් ලියලා තියෙනවා. ඒක නිසා මෙතන අපිට category එක, brand එක, model එක වගේ ගොඩක් features වලට අදාළව filtering කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි advanced search එකේ තියෙන වාසිය. සහ ඔයාලට මෙතන පේනවා අපි කලින් basic search එකේ දැක්කා වගේම අපේ paginations count එක ඒ වගේම අපේ next එක right ඉතින් ඔයාලා මේ බලුවේ task number 18 අපි task number 19 වලින් හම්බෙමු. Thank you for your patience.